දැන් කියනවා තමුසට ඕනේ මාවද මෙයාවද කියලා. දෙන්නම. හොඳටම ඇති පවන්. හොඳටම ඇති. තමුසේ මාව නරක ගෑණි කරගන්න එපා. ළමේ කම්මුණාම ඌ එළියට ගිහිල්ලා වැඩි කියලා උළුවස්සේ බැටකුත් ගහනවා කිව්වා මූ. ඒ විතරද? ළමයට එකයි තාත්තට එකයි කියලාත් කිව්වා. ඒ මොනවාද? ත්‍රිපෝෂකුයි. ප්‍රෙග්නන්ට් වුණාම කොන්දත් ගාලා දෙන්නම් කියලාත් කිව්වා මේ කලවැද්ද. පන්සල් ගිහිල්ලා මාව ඕනි කියලා බෝධි පූජාවකුත් තියනවා කියලා කිව්වා. නවත්තනවා! මොකද? මං ඔය කියපු හැමදේම ඇත්ත බං. ඒත් පවන් දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න වෙනවා. ඔයා කැමති මට නේද? නෑ නෑ. ඔයා මගේ විතරයි නේද? දෙන්නටම බෑද? අයියෝ බෑයි. හරි මෙහෙම වැඩක් කරමුකෝ. කියන්න බලන්න. ඔයාලා මට උයලා දෙන්නේ කොහොමද කියලා. උයලා දෙන්නේ? මම ඔයාට උයලා දෙන්නේ හොඳම ඒ වගේන් තමයි. හොඳම හාල් එළවලු උනත් හොඳ මේ වගේන් තමයි තෝරන්නේ. ඒ විතරක් නෙමෙයි. පොල් තෙල් උනත් කොකෝ ලීෆ්ම තමයි. මම බලන්නේ ඔයාගේ පොකට් එක. මං ආර්ථිකය ගැන හිතනවා. හැමදේම අඩුවටම ගන්නවා. එතකොට ඔය තව ඉතුරු වෙච්ච බත් වේලලා අග්ගල උනත් හදන්න බැරිය. එතකොට පොල් තෙල් උනත් අඩුවට තියෙන ගන්න පුළුවන් නේ. යකෝ අඩුවට ගත්තට වැඩක් නෑ ජීවිතේ ඉතුරු නැත්තම්. ඔය පිළිකා කාලක කාලා මැරෙන්නද හදන්නේ. කොකෝලි ස්ටෝර ගත්ත කියන්නේ. මං කැමති මෙයා. ඔයා යන්න.